මේක ඇවිල්ලා ඇත්තම සීගිරිය ප්‍රදේශයට මේක ලොකු පිළලයක්. මේක අහිංසක ත්‍රිවිල් රථ රියදුරන් සාමාන්‍ය ඒ කාලේ තිබ්බේ ත්‍රිවිල් එක ලක්ෂ 3ට 4ට අරගෙන දැන් ලක්ෂ 20ක් වෙනවා. මේ කට්ටිය අහිංසක ජනතාව මේ කට්ටිය ලක්ෂ 20ක් දීලා ත්‍රිරෝධ රථයක් කරන් පිනාස් එක ගෙවාගෙන දුවා දරුවන් ඔක්කොම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා පික් නිසා උපකින ප්‍රශ්නයක් නිසා. මෙයාලා කරන්නේ බෝතලේ මූණ හොදගෙන අනිකුත් අවශ්‍යතාවයන් බෝතලෙන් කරගෙන මේ කට්ටිය සම්පූර්ණ මේ කට්ටිය පාරට ඇදලා දාලා තියෙනවා. අද පුදුමාකාර විදියට අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මෙයාලා බෝතලේ මූණ හොදන ඔක්කොම හැමතැනම විසි කරනවා. මොකද ඔයාලා යෝජනා කරන්නේ? අපි යෝජනා කරන්නේ පික්මේ තියෙන එක මේක අපිට අයින් කරන්න. මේක ඒ කට්ටිය ඇවිල්ලා එන්න බෑ කියන්න බෑ. මෙයාලා හයර් එක දාලා යන්නේ නැහැ. පාරයිනේ බුදියගෙන ඉඳලා ගමේ තියෙන හයර් එක අරගෙන යනවා. ඒතර මේ ත්‍රිරෝධ රථ සංගම් වල මහත්මවරුන්ට මේක කිසිම ආදාය මාර්ගයක් නැහැ. අසරතතර පත් වෙලා තියෙන්නේ. මෙතන පස්සේ අපේ නියෝග මම SP මේක විශ්වාසයේ බලය පරිශෝධන IT කෙනෙක්ගෙන් ඉගෙන නිලධාරියෙකුට තියෙනවා. විශ්වාසයේ බලය අපි කියලා දෙන්නේ විතර වෙන්න කියලා. ඊට පස්සේ වෙන IT ප්‍රශ්න ඔබතුමාලගේ නීතියට අපි ගරු කරනවා. ඒක අපි එහෙම එකක් නෙමෙයි. අපි ගරු කරනවා නම් විශ්වාසයට අපි පිටේ ඉන්න මනුස්සය නෙමෙයි මහත්තයෝ. මේක විවාරේ ගන්න කොසරන වෙලාවේ. මේකයි. ඒක තමයි. නැත්තම් හරි කරදරයක් නැහැ. සර්ලට හානියක් නැහැ. පරිසර කරගන්න තමයි අපිට ඕන. ශ්‍රමදානය කරන එකට අපි 10000ක් සහයෝගය දෙනවා. ශ්‍රමදානය අපි ශ්‍රමදානය කරන්නේ පිටු උපකට්ටිය දාලා තියෙන බෝතල් කරලා යන් අපිට ඒක විතරක් පෙන්නන්න. ඉතින් අපි නැකගන්න බෑ අපි සීගිරිය. අපේ ඉන්නන්නේ මෙච්චර සභාපතිතුමා. මම මාර්ගදර්ශකෙක් කතා කරා මේක. සිස්ටම් මාර්ටින් රසික කතා කරා. මම කියන්නේ දැන් ඉතින් පාක් කියනම සීගිරිය දුවන්න බෑ. එහෙම නියාමනයක් තියෙනවා. අපි එයාපෝට් ගියත් අපේ යාළුවෝ ගන්නේ නැහැ. අපි ආපහු එනවා. ස්ටේෂන් එකට ගන්නේ ඩ්‍රොප් කරත් අපි ආපහු එනවා. ගන්නේ නැහැ. ඒක නියාමනයක් තියෙනවා. එතකොට නියාමනය කරලා දෙන්න ඒක තමයි ප්‍රධාන ඉල්ලීම. මම කියන්නේ අපි මේස කීපාරක් පාඩු වෙනවද? දැන් ඒක ඔබතුමා දුන්න විසඳුම මොකද්ද? ඔබතුමාලා දැන් අපිට මේක දැන් ඔබතුමා දුන්න විසඳුම හරි මම කියන්නේ දැන් මම හරින ඔබතුමාලා දැන් කතා කරන දැන් අවල් සිටි කතා කරනවා. මේ වෙලාවේ මම හරි මගෙන් ඉල්ලීම් ලිපියක් එහෙම ඔබතුමාලා ගෙනාවුනේ මේ දීලා තියෙන්නේ. දීලා උද්ඝෝෂණය කරලා ආයෙ මොනවද කරන්නේ? සර්ලා බලලා නැහැ නේ ඒක. මට දැන් මේ වෙලාවේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා මට සභාවක් විදියට. දැන් තැන් තැන්වල පාකින් කරනවනේ. ඒ පාකින් වලට පාකින් නෝ පාකින් බෝඩ් ටික දානවා. අද දානවා. එතකොට ඊට පස්සේ මට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි දැන් මේක රටේ පිළිගත්ත දැන් ආයතනයක් මේක නතර කරන්න හරි යන්නේක නතර කරන්න අපිට අයිතියක් නෑ වුණා. ඒක දැන් මේක අපි පිළිගත්ත ආයතන. එතකොට ඒවට අපි දැන් කොහේ හරි අපි තැනක් හදන්න ලැබෙද තාවකාලික හරි දැන් මෙතනින් ගලව තැනක් දෙන්න ඕන. දැනට අපි තෝරාගත්ත තැනක් තමයි ඒ නවනගරේ දිනවනේ මේ මේකට විරුද්ධ නම් අපි ඒකට විකල්ප හොයමු. යෝජනා කරනවා අපි යෝජනා කරනවා එයාලට එකපාරක් ඇවිල්ලා මෙතන ඉන්න බෑ යන්න. අපි කියන්නේ ඉක්මේ දුවන්න එපා කියලා නෙවෙයි. අවසන් වතාවට මම කියන්නේ අපි පියවරක් තිබ්බනේ දැන්. මින් පස්සේ මේ තැන් තැන්වල පාක් කරන පාකින් මිටවාස කරන්න බෑ. කරන්න ඉඩ දෙන්නේ නැහැ. පොලිසිය දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ. ඒක වෙනුවෙන් අපි කටයුතු කරන්න පුළුවන්. ඔක්කොම දානවා. හරි ඒක කරමු. කරලා දෙව්දියකට අපි යන් ඊට පස්සේ. අපි එහෙම කරමු. අද මේ වැඩේ